ඉතින් අයිබෝන් කියල පිළිගන්න මගේ YouTube චැනල් එකට. ඉතින් අපි හැමෝටම ඩ්‍රීම් ඩෙස්ක් එකට අපේ ඩ්‍රීම් එකක් තියෙනවා නේද? ඉතින් මගේ මේ ඩ්‍රීම් ඩෙස්ක් එක අද අපි හදන්න යන්නේ. ඉතින් කොච්චර මේකට වියදම් වෙනවද කියලා මන්වත් දන්නේ නැහැ හදලා ඉවරනකම්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හැදෙන්නේ කියලා. ඔයාගේ ඩ්‍රීම් ඩෙස්ක් එක හදන්න කොච්චර විතර වියදමක් වාට යයිද? නැත්නම් කොච්චර විතර වියදමක් වාට ගියාද? එහෙනම් ඒක බිස්කට් එකක් ගන්න ලෑස්ති වෙන්න මගේ ඩ්‍රීම් ඩෙස්ක් එක බලන්න. ඉතින් අපි ඩ්‍රීම් ඩෙස්ක් එක හදනකොට අපිට මුලින්ම ඕන වෙන්නේ ලස්සන මේසයක්. ඉතින් මේ තියෙන මගේ ලස්සන මේසේ මේක මම දැන් අරගෙන ටික කාලයක් වෙනවා. ඉතින් මේකේ මට රෆ්ලි මට කොස්ට් වුණා සාමාන්‍ය රුපියල් 20000ක් විතර. දැන් යන රේට් එක නම් ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ මේසේ හදන්න උදාගන්නේ. අපි බලමු තව මොනවද මගේ තියෙන්නේ කියලා අන්බොක්ස් කරන්න. ඊළඟට අපිට තියෙනවා අපේ ප්‍රධානම දේ මේක තමයි Lenovo LO ලැප්ටොප් එක මගේ වැඩවලට මම පාවිච්චි කරන. ඉතින් මේක ටිකක් බරයි. හැබැයි කිලෝ 2.5ක් විතර තියෙනවා මගේ අතට ෆීල් වෙන විදිහට. ඉතින් මේක මම ඔයාලට performance ටික කියන්නම්. මේක i5 13 gen 16GB RAM එකක් තියෙනවා, 512GB SSD එකක් තියෙනවා. මේක RTX 5050 කාඩ් එකක් තමයි තියෙන්නේ. මේක 8GB. ඉතින් මේ ලැප්ටොප් එක තමයි මම පාවිච්චි කරන්න යන්නේ මගේ වැඩවලට. මේක සාමාන්‍යයෙන් මට මේකට කොස්ට් වුණා ලක්ෂ 4ක් විතර වගේ. අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් එක එක අන්බොක්ස් කරන්න ගියොත් සෑහෙන්න වෙලාවක් යන හින්දා මම මේක මේසෙ සෙටප් කරන ගමන් ඔයාලට කියන්නම් ඒ බඩුවට අදාළව කොච්චර විතර මට කොස්ට් එකක් ගියාද කියලා. මෙතන MSI මොනිටර් එකකුත් තියෙනවා අංකල් 24. ඉතින් අපි මේ ටික ෆික්ස් කරන්න ගමු. මේසෙට මම මොනිටර් එක සෙටප් කරගන්න මේ වගේ හදාගත්ත පොඩි ස්ටූල් එකක්. මේ ස්ටූල් එක ඇත්තට මම මේක ගෙදරදී හදාගත්තේ. මේක සාමාන්‍යයෙන් ඔයාලා කඩෙන් ගන්නව නම් කොහොමද කොස්ට් එක කියන්න මට හරි අයිඩියා එකක් නැහැ. අපි මේක ගාන ඇඩ් කරන්නේ නැහැ අපේ මේ බිල්ඩ් එකට. ඉතින් මේක මම හදාගත්තා. ඔයාලා මේක මේ වගේ හදාගන්න නම් ඔයාලට ඉතින් මේ කොස්ට් එක ගාන ඔයාලට දරා ගන්න වෙනවා. ඉතින් මම මේ වගේ ලැප්ටොප් එක තියන්න පොඩි ලී වලින් මේක හදාගත්තා. මේ මගේ බෙනිෆිට් එක තියෙන අපේ තාත්තා මේවට කිව්වට පස්සේ මම හදලා දුන්නා. ඉතින් මේකටත් මට කොස්ට් එකක් ගියේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් අර ෆෑන් එකක් එළියෙන් වගේ ගන්න. ඒකත් ගැටලුවක් නැහැ. අපි ලැප්ටොප් එකත් ඉතින් තියමු. ලැප්ටොප් එක මෙතෙන්ට තමයි සෙට් වෙන්නේ. මේ විදිහට මොනිටර් එකත් මේ විදිහට ෆික්ස් කරගමු. සාමාන්‍යයෙන් මගේ මේ චෙයාර් එක පොඩි හින්දා මම මේක පොඩ්ඩක් පාත් කරගත්තා. මේක පල්ලෙහාට ගත්තම තමයි මට සෙට් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කියපු MSI ආගල් 24 මොනිටර් එක. මේ තියෙනවා මගේ ලැප්ටොප් එක. ඊට පස්සේ ඉතින් මගේ මේ මේසෙට මේ අනිත් අයිටම් එක තමයි මේ Poco Pad කියන එක. ඉතින් මම මේක ගත්තා. එතන wireless display එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හින්දා මේක මගේ laptop එකට connect කරලා ඉතින් මේක ගත්තාම මට වැඩක් කරගෙන ඉන්නකොට මෙතනම වාඩිලා ඉන්න ඕනේ නැහැ. පොඩ්ඩක් නැකිලි වෙලා මම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා, වීඩියෝ එකක් තියෙනවා. මට මේකෙන් කාස් කරගෙන මේකෙන් බලන්න පුළුවන් ඇවිදින ගමන්. ඒකින්ද මම මේක ගත්තා. මේකත් මට කොස්ට් වෙච්ච ගාන ඇත්තට මට මතක නැහැ. මම මේකට ඇඩ් කරන්න. ඉතින් මම මගේ සෙටප් එකට ඊළඟට ගත්තේ මැකනිකල් කීබෝඩ් එකක්. ඉතින් මම මේක ඩුබායි වලින් තමයි ගෙනාවේ. ඉතින් මට මේකට සාමාන්‍යයෙන් කොස්ට් වුණා රුපියල් 30000ක් විතර. මම හරියටම රේට් එක කන්වර්ට් කරලා බලලා මෙතෙන් ඇඩ් කරනවා. හරි ඉතින් මගේ ඊළඟට මම මේ සෙටප් එකට ගැලපෙන විදිහට මවුස් එකක් මම තෝරගත්තා. ඉතින් මේකේ ඇත්තටම බ්‍රෑන්ඩ් එකේ නම නම් මට කියා ගන්න තේරෙන්නේ නැහැ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. හැබැයි මේකත් මම ගත්තේ ඩුබායි වලින්. මේක යාළුවා මට රෙකමන්ඩ් කරා මේ මවුස් එක හොඳයි කියලා. ඉතින් මේකත් ගත්තා. මේකේ ඇත්තටම DPI බටන් එකත් එක්ක මේකේ බටන්ස් 4ක් එනවා මේ මවුස් එකේ. ඉතින් මේකටත් මට කොස්ට් වෙච්ච ගාන මට හරියට මතක නැහැ. මම මේක ඇඩ් කරන්න උඩින්. මම තව ගත්තා Sony headset එකක්. මේක ඇත්තටම හොඳයි ගේම්ස් ප්ලේ කරනකොට. ඇත්තටම සවුන්ඩ් එකම සෑහෙන්න quality. මේකට මට කොස්ට් වෙන ඇති ගාන සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩියෙන්. ඉතින් මම ඒ ගාන මම ඔයාලට මෙතනින් ඇඩ් කරලා දාන්නම්. ඉතින් ඒත් එක්ක මම Google Nest Mini එකක් ගත්තා. මගේ ගොඩාක් වැඩ මම ඔන්ලයින් කරන හින්දා මට හරිම පහසුයි දේවල් දැනගන්න සහ දේවල් ඔටෝමේටඩ් කරන්න. ඉතින් ඒකින්ද මම Nest Mini එකක් ගත්තා. මේකටත් කොස්ට් වෙච්ච ගාන මම උඩ ඇඩ් කරන්න. ඉතින් මගේ ෆයිබර් රවුටර් එක තියෙන්නේ අපේ ගෙදර ලිවිං ඒරියා එකේ. ඉතින් එතන ඉඳලා මගේ රූම් එකට ඇත්තටම රවුටර් එකත් එක්ක අර සිග්නල් පොඩි කනෙක්ෂන් ඉෂුව එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ MI Wi-Fi extend එකක් ගත්තා. ඇත්තට මේක මට ගත්තට මම අවුලක් නැහැ. ඉතින් මට රේන්ජ් එක වැඩි කරගත්ත හැකි. ඒ වුණාට මම කොහොමදත් කියලා දෙවෙනි ඔප්ෂන් එක විදිහට ආයි LAN කේබල් එකක් සාලේ ඉඳලා ලිවිං ඒරියා එකේ ඉඳලා කාමරේටම ගත්තා. ඔයයි මමයි නෙමේ කවුරු කොහොම වුණත් මෙච්චර ගණක් වෙදන් කරලා සෙටප් එකක් හදන්නේ ගේම්ස් ගහන්නනේ. ඉතින් මම Xbox control එකකුත් ගත්තා මේකටම. මේකට මට කොස්ට් වෙච්ච ගානක් මම උඩ ඇඩ් කරන්න. ඉතින් ආතල්ලේ ඉන්න ගමන් ඇත්තටම Nest Mini එකකිනුත් මට සින්දු අහන්න පුළුවන්. ඒ වුණාට ඉතින් දන්නේ නැද්ද? උඩ JBL එකකුත් ගත්තා ආතල්ලේකට සින්දුවක් අහන්න. මේකත් ඉතින් මම මේ විදිහට මේ හරියට තියාගන්න. මොකද ඒකත් හොඳයි මට නිකන් ෂේප් එකේ ඉන්න ගමන් සින්දුවක් අහන්න. ඉතින් මොන අයිටම් එක තිබ්බත් වැඩක් නැහැ. ඒව හරියට charge කරගන්න අපිට charge එකක් නැත්තම් ඉතින් මම මේ Ugreen ලගේ 100 watt කියන මේක ගත්තා මේ dock එක.
මේ තියෙන ඩොක් එක. ඉතින් මේකට කොස්ට් එක ගන්න මම දන්නවා මේක සෑහෙන්න හෙවි. මේකේ ඔයාලට ළඟලා බැලුවොත් මේකේ සාමාන්‍ය පෝට්ස් 4ක් තියෙනවා USB 1 ලැප්ටොප් charge කරන්න normal USB type C 3 එක තුනම type C. ඊට පස්සේ USB A port එකක් තියෙනවා. මේ charge එක සෑහෙන්න හොඳයි. ඒකයි මම මේකම තෝරගත්තා. මම මේකින්ද Ugreen ලගේ මිලියම්පියර් 20000ක power bank එකක් ගත්තා. මේකෙන් අපිට laptop එක උනත් හදිසියකදී charge කරගන්න පුළුවන් සහ ඕනම device එකක් charge කරගන්න පුළුවන් watt 165. ඉතින් මේකේ ගානත් මම උඩ add කරලා දාන්න. ඉතින් අන්තිමට මගේ final මේක තමයි output එක. ඉතින් මම අර කිව්වා වගේ wireless display එක තියෙනවා. මෙතන wireless display එක ඔයාලට මම පෙන්නන්නම්. කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි open කරමු. අපි හිතුව mail එක කියලා. හරි. mail එක open කරගත්තා. ඉතින් මට මේ විදිහට drag කරලා ගේන්න පුළුවන් මෙතෙන්ට මේ. මේ විදිහට drag කරලා ගෙනාවා. මට හරිම ලේසියි. මේක wireless display එකක් ඉඳලා මට ඒ කියන්නේ හරිම පහසුයි ඕන තැනකට අරන් යන්න පුළුවන්. ඊට අමතරව මට මෙතනින් තව මොකක් හරි open කරගන්න පුළුවන්. අපි browser එකක් දාගමු. YouTube හරි මොනවා හරි. හරිද? ඉතින් ඊට අමතරව මේකේ මම වැඩ කරන ගමන් ඊට පස්සේ මේ පැත්තේ මට මොනවා හරි දාගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ලොකු chance එකක් වැඩ කරනකොට මේ වගේ wireless monitor එකක් connect කරගත්තා. monitor එකක් මෙතන මේක tab එකක්. ඉතින් මේක connect කරගත්තා. මේක තමයි මගේ අන්තිම final setup එක. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මගේ setup එක ගැන? මේකට මම මෙච්චර වේදම් කරපු එක ඇත්තටම වටිනවද? ඔයාලා හිතන විදිහට. ඉතින් ඊට අමතරව ඔයාලගේ dream desk එක හදන්න කොච්චර විතර වියදමක් යයිද? කොච්චර විතර වියදමක් ගියාද මේ වෙනකොටත් ඔයාලා හදලා තියෙනවනම් කියලා පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් අදට අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. මතක ඇතුව channel එක subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම්. bye bye.